සුබ දවසක් දෙමෝපියනි. හොඳයි අපි ඔබට පොරොන්දු වුණා වගේම අපි ඇවිල්ලා ඉන්නේ දැන් අපේ මේ දෙවැනි අධීරයට. මම පළවෙනි අධීරයේදී ඔබට පැහැදිලි කරලා දුන්නා මොකද්ද මේ එක්සෑම් එකකට දරුවෙක් සූදානම් කරනකොට වැදගත්කම කියලා. ඔයගොල්ලන්ට ඒක බලන්න බැරි වුණා නම් මම කලින් වීඩියෝ එක නැවත යොමු කරන්නම්. එතකොට ඒක තුලින් ඔබට බලන්න පුළුවන් විභාගයකට දරුවෙක් සූදානම් කරද්දී මොනවද වැදගත් වෙන්නේ කියලා. මොකද අපි මෙතෙන්දි සාකච්ඡා කරේ ලකුණු 200ක සීමාවේ උපරිම ලකුණකට යන එක ගැන. ඉතින් ඔබට යම් අවස්ථාවකදී ඔබට මගහැරුණොත් මේ කියන කාරණා ඒක අපහසු වෙනවා. මම නැවත ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් මේක පෙන්නලා දෙන්නම්. මේකෙදි ඔයගොල්ලෝ හිතන දේ තමයි ගොඩක් වෙලාවට ටියුෂන් ක්ලාසස් වලදී හෝ එහෙම නැත්නම් ඉස්කෝලේදී ලැබෙන පුහුණුව මතක තබා ගැනීම ආවර්ජනය කිරීම නිවැරදිතාවය වගේ දේවල් වලින් මුළු ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් කියලා. මම ඒකත් උපරිමයට දාලා එදා පෙන්නුවා. මේවා උපරිමයට දැම්මත් අපිට මේ මුළු ලකුණු ප්‍රමාණයට යන්න බෑ. තව ගොඩක් දේවල් තියෙනවා. කාලකලමනාකරණය, අවබෝධය වගේම ශරීර සෞඛ්‍ය, මනසේ නිදහස වගේ දේවල්. ඒ වගේනොත් ඔයාලට උපරිම ලකුණකට යන්න අමාරුයි. ඊට අමතරව මේ මානසික ආතතිය වගේ දේවල් අඩු කරගන්න දෙමව්පියන්ගෙන් ඇති වෙන බලපෑම අඩු කරගෙන දරුවාගේ මනස නිරවුල්ව නිවැරදිව පිහිටවා ගන්නත් මේකට ඒකාග්‍රතාවයක් සහිතව අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒ විදිහට තමයි මේ අපි උපරිම ලකුණකට යනවා නම් මේ හැමදේම හිතන්න වෙනවා. මොකද අපි හිතන්නේ නැති චූටි දෙයකින් අපිට ලකුණු ලොකු ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශරීර සෞඛ්‍ය. ළමයා අසනීප වෙනවා නම් මේ අසනීපේ මත ලකුණු 25ක් අඩු වෙනවා කියන්නේ ඔකට හිතන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ කියන්නේ ශරීර සෞඛ්‍ය අතිශයින් වැදගත්. ඔබ බලපෑම ඇති කළ ළමයා පාඩම් කරන්න කියලා නිදි මරාගෙන පාඩම් කරන තැනට ඔබ බලපෑම ඇති කළා. ඒ නිසා මේ විදිහට ලකුණු අහිමි වෙනවා නම් බලන්න ඔබ කොච්චර ලකුණු ඔබ අහිමි කරලාද කියලා දරුවට. එතකොට මේක විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් නිසා මම ඔබට අවබෝධයක් ලබා දුන්නා මේ එක්සෑම් එකට ලෑස්ති කරනකොට මොන දේවල්ද මූලිකව තියෙන්න ඕන කියලා. දැන් ඔය ටික පරිස්සම් කරගත්තොත් හරියට ඔය ටික හැම පැත්තටම අවධානය යොමු කරලා ආතතියක් නැති වෙන විදිහට බලපෑම අඩු කරලා හැබැයි අනිත් දේවල් වැඩි කරන්න ඕන. එහෙම කරොත් ඔබට උපරිම ලකුණකට දරුවව ගෙනියන්න පුළුවන්. ඉතින් ඊළඟට වැදගත්ම වෙන දේ තමයි කොහොමද මේකට පුහුණු කිරීම සිද්ධ කරන්නේ. මේ පුහුණුව මතක තබා ගැනීම ආවර්ජනය කිරීමේ හැකියාව වේගය නිවැරදිතාවය වේගයෙන් කලමනාකරණය වෙන්නේ වේගය අවබෝධය සහ මානසික නිදහස මේ ඔක්කොම තියාගෙන කොහොමද මෙතනට ගෙනියන්නේ කියන එකට මම අපේ පරේක්ෂණ ආයතනය මගින් ස්ටීම් පරේක්ෂණ ආයතනය මගින් ඔබට ඒ පරේක්ෂණාත්මකව අපි හඳුනා දෙන විශේෂ පද්ධතියක් පාවිච්චි කරනවා කියලා මේ දේවල් මේ අවසාන මොහොතේ හරියට අලයින් කරලා තියාගන්න. මේ ටික බැලන්ස් කරලා තියාගන්න. ඉතින් මම මෙතනදි කියන්න ඕන මම අධ්‍යාපන පර්යේෂකෙක්. මම මගේ මූලික උපාධිය හැදෑරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ පශ්චාත් උපාධිය පෙරදින විශ්වවිද්‍යාලයේ වගේම මම ස්ට්‍රීම් අධ්‍යාපනය සම්බන්ධව සහ අධ්‍යාපන මනෝවිද්‍යාව ඒ වගේම ළමා මනසේ හැසිරීම ගැන ළමා මනෝවිද්‍යාව අධ්‍යාපනය සඳහා අධ්‍යාපන තාක්ෂණය ඒ වගේම අධ්‍යාපන කළමනාකරණය කියන දේවල් ඇතුළත් ස්ට්‍රීම් අධ්‍යාපනය සඳහා වෙනමම පශ්චාත් උපාධියක් අත්මණු විශ්වවිද්‍යාලයේ වෙනමම ලබාගෙන තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක මම අවුරුදු 17ක කාලයක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වගේම ඒ වගේම අධ්‍යාපන කළමනාකාර වගේම උපදේශකෙක් වශයෙන් ගුරු පුහුණු උපදේශකෙක් වශයෙන් IPICT ගුරු පුහුණු සඳහා පුහුණු උපදේශකෙක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් මේ දේවලුත් එක්ක තමයි මම මේක කියන්නේ. මම මුලින්ම කියන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. මම ශිෂ්‍යත්වයේ උගන්වන ගුරුවරයෙක් හෝ ටියුෂන් ගුරුවරයෙක් නොවේ. ඒ නිසා ඔබ ශිෂ්‍යත්වයට අදාළ විෂය නිර්දේශයට අදාළ ශිෂ්‍යත්ව සම්බන්ධ කරුණු ගැන මෙතනදී යොමු වෙනවා නම් මෙතනදී ඔබට දැනගන්න ඕන නම් ඊට වඩාත්ම සුදුසු පුද්ගලයා තමයි ඔබේ ශිෂ්‍යත්ව ගුරුවරයා. ඔබේ පාසලේ හෝ එහෙම නැත්නම් ඔබ ටියුෂන් වලට සහභාගී වෙනවා නම් ඒ ටියුෂන් ආයතනයට අදාළව කාලයක් තිස්සේ මේ ටියුෂන් පළපුරුද්ද හෝ එහෙම නැත්නම් කාලයක් තිස්සේ මේ පාසලේ විෂය පළපුරුද්දලත් ගුරුවරයෙක්ගෙන් ඔබ විෂය කරුණු අහගන්න ඕන. විෂය කරුණු ඔබ මගෙන් අහන්න එපා. මොකද මම ඒ සම්බන්ධ මම දන්න දේ තියෙනවා. මට නොදන්න දෙයකට උපදෙස් දෙන්න බෑ. මම දන්න දේ තමයි අධ්‍යාපන මනෝවිද්‍යාව.
ඒ වගේම ළමයිගේ අධ්‍යාපනය, ළමයිගේ මනස හැසිරෙන විදිය, විභාගයකදී ළමයෙක් ලකුණු ලබා ගන්නදී බලපාන විදිය සහ කොහොමද ළමයෙක් ජීවිතයේ ජයග්‍රහණය සඳහා ඉගෙන ගන්න කියන එක. ඒක මගේ මාතෘකාව. හැබැයි ශිෂ්‍යත්ව සම්බන්ධව විෂය නිර්දේශය ගැන කතා කරනවා නම් ඒක ඔබේ ගුරුවරයාගේ මාතෘකාව. මම කොයිම වෙලාවකවත් ඔබට යෝජනා කරන්නේ නැහැ ඔබ යන ශිෂ්‍යත්ව පන්ති නවත්තලා මේකට එන්න. ඔබ මේ යන ඒ ශිෂ්‍යත්වයට යන පාසල ඒක නවත්තලා දාලා මේක කරන්න. එහෙම මම කොයිම වෙලාවකවත් යෝජනා කරන්නේ නැහැ. ඒ වෙනුවට මම ඔබට කියන්නේ ළමයාට විවේකයේ ලැබෙන වෙලාවට ඔබ මෙන්න මේ ක්‍රියාකාරකම් ළමයාත් එක්ක කරන්න. ළමයට විවේකයක් නැහැ. මහන්සිනේ එක දිගට පාඩම් කරොත් ඕනම කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි පුංචි බ්‍රේක් ගන්න මේ ගන්න පුංචි පුංචි බ්‍රේක්ස් වල ළමයාත් එක්ක විනෝදයෙන් සහ ළමයාගේ මානසික නිදහස තියාගෙන ඉතුරු දේවල් ටික අධ්‍යාපනිකව ඔහුට යම්කිසි හිත සතුටින් තියදී තමයි අපි වැඩිපුර දේවල් හොඳින් දේවල් කරන්නේ ග්‍රහණය කරන්නේ. ඉතින් ළමයාව සතුටින් තියන්න හැකි සෑම වෙලාවකම ඔබට විවේකයක් ලැබෙන වෙලාවට ඔබ දරුවත් එක්ක මෙන්න මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ඉතින් මොකද්ද මේ පද්ධතිය කියන එක මේක වාට යන්න පුළුවන් g5.steam.lk මේකේ link එක මම එවන්නම් g5.steam.lk මේකේ තියෙනවා මේක මේ තනියෙන් ළමයාට මේ විෂය අවබෝධ කරගන්න වේගය හදාගන්න නිර්වදිතතාවය හදාගන්න ඕන පරිසරය. එතකොට මුලින්ම තියෙන මේ ක්විස් කැච් ගේම් කියන එකට ගියාම මම ඔබට මේ කියන නව ගිණුමක් ආරම්භ කරන්න. මේක මුකුත් ඕන වෙන්නේ නැහැ. නම ටෙලිෆෝන් නම්බර් එකක්වත් ඕනේ. නමයි වාගේ පින් නම්බර් එකක් ගහලා අවතාර එකක් දාගන්න. එතකොට මේ ඔන්න ඔයාලට මෙතන සාධාරණ කියලා හදාගන්න පුළුවන්. නම මොකක් හරි පින් නම්බර් එකක් ඩිජිට් 4ක් ගහන්නකො 1 2 3 4 ගැවුවොත් කමන්නේ නම ගහලා. ඒක හදාගන්න හරි ලේසි. මම හිතන්න මම එකක් පෙන්නන්නම්කො හදන විදිහ. අපි හිතමු ළමයාගේ නම මිහිල් කියලා. එතකොට මිහිල් කියලා ඔයා දැම්ම. මෙතනට මම සරලව දාන්නම් මොන හරි පුංචි පින් නම්බර් එකක් ඉලක්කම් 4ක ඊට පස්සේ මම මෙතනින් කැමති එකක් දැම්ම ඔන්න මම ඔන්න මිහිල්ට මේ account එක හැදුවා දැන් ඔච්චරයි. ඔක හැදුවට පස්සේ මෙතන එනවා මිහිල්ට ID එකක් මිහිල්ට නම්බර් එකක් එනවා. ඒ නම්බර් එකෙන් තමයි මිහිල්ට මේ ඇප් එකේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. දැන් ඔන්න මිහිල්ගේ අංකය STU 0.06. එතකොට මිහිල්ගේ මෙතන එනවා නිර්වාදිතතාවයේ කාලය පුහුණුව ගැන මෙතනදි ඔන්න විස්තරයක් එනවා. එතකොට මිහිල්ට මේකට අදාළ විෂයන් ටිකක් ඔන්න හම්බෙලා තියෙනවා ගණිතය පරිසරය සිංහල ඉංග්‍රීසි දෙමළ. එතකොට මිහිල්ගේ නම්බර් එක STU 0.06. මතක තියාගන්න STU 0.06. දැන් මම නිකන් යන්නම් මේකේ ඉංග්‍රීසි වලට. එතකොට ඔන්න ඔබට මේකට මේ ක්විස් මෝඩ් එකේ තියෙන්නේ. මුලින්ම එනවා find a noun. නාම පදයක් හොයන්න. ඔබට පේනවා ඇති මේකේ මුලින්ම එන්නේ හරි හෙමින් මේ උඩින් එනවා මේ මෙන්න වචන කීපයක් එනවා. එතකොට මේක පුංචි ගේම් එකක් වගේ. එතකොට මේ අර උත්තර හතර තමයි මේ වැටෙන්නේ හැබැයි. එතකොට නාම පදනේ find a noun නාම පදයක් හොයන්න run නාම පදයක් නෙමෙයි jump නෑ apple මේකෙන් හරි එක සිලෙක්ට් කරාම ඔයාලට මෙන්න මෙතන පැත්තකින් ලකුණු හම්බ වෙනවා. හරි? ඔන්න හරි find a noun. ඉතින් ඊළඟ එක ඊළඟට එනවා. ඒ විදිහට ටිකක් වේගෙ එන්න වේගෙ වැඩි වෙලා ඔබට වේගෙන් මතක් කරගන්න සිද්ධ වෙනවා. ආයෙත් ඔන්න නාම පදයක් හොයනකොට මේ පාර ආයෙත් එනවා. දැන් එන්න මේකේ වේගය වැඩි වෙනවා. මේ එකක් යන විදිය ගැන මම ඔබට අදහසක් දුන්නේ. ඉතින් මේ විදිහට අපි බලමු ආයෙත් අර අකින් ලොග් වෙන හැටි STU 0.03 එතකොට ඒකේ පාස්වර්ඩ් එක අර පින් නම්බර් එක මතක තියාගත්තා. ඒකෙන් ඇතුළට ගියා. හරියට පින් නම්බර් එක මතක තියාගන්න ඕන. සාපි මේ ID එක මතක තියාගන්න ඕන නැත්නම් ඇතුළට යන්න බෑ. අපිට ඔන්න දැන් මට අමතක වෙලා. හරිද මේක හදපු එකම මටම අමතක වෙලා. ඉතින් මම ඒ හින්දා ඔන්න යන්න ගෙදුව හැදුවම් බෑ. මම දැන් වෙන එකක් කියන්න. හරි ඔයාලා හරියට මතක තියාගෙන මතක්ුනේ නැත්නම් අපව හදා ගන්න. හරි. ඊට පස්සේ ඔන්න මම මේකට ගියා. මම තව එකක් ඔයාලට පෙන්නන්නම්. දැන් මේ මම ගියේ කලින් එක විෂයකට ඒ වගේම මට අනිකුත් විෂයන් සිලෙක්ට් කළා. දැන් මට ඕන ගණිතය. හරි. ගණිතය යමු බලන්න. ඒතර ගණිතයට අදාළව ඔන්න ඔබට එනවා. 3 5 එකතු කිරීම 3 වැඩි කිරීම 2 කියලා ඔන්න උඩින් උත්තර ටික එනවා. දැන් ඔබ මේකට උත්තරේ හොයා ගන්න ඕන. දැන් මෙතනදි වැඩි කිරීම මුලින් කරන්න ඕන. ඔබට 3 වරක් 2 6යි 6යි 5යි උත්තරේ මෙතන නෑ. ඔඩ තව එනවා ඇති. හරි ඔන්න උත්තරය ආවා 11යි. ඊට පස්සේ 100න් 25ක් අඩු කරන්න මේ වගේ අභියෝග එනවා. මේ එක මේවා එකක්. මේක ඒ කියන්නේ ක්විස් මෝඩ් කියලා මේකට අපි කියන්නේ. මේකෙදී අර සාමාන්‍ය උත්තර 4ක් එනවා. හරි උත්තරේ තෝරන්න ඕන. 100න් 25 ගියාම දැන් මනෝමයෙන් ටක් ගාලා හදා ගන්න ඕන. වේගය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට මේක එන්න වේගය වැඩි වෙනවා ප්‍රශ්නවල. එතකොට උත්තරේ හදාගත්තා. ඒ උත්තරේ තෝරාගත්තා. උත්තරේ 75. එතකොට ලකුණු ටික අපිට එකතු වෙනවා. 15යි 24යි.
ටක් ගාලා හිතෙන් හදා ගන්න ඕන. ඔන්න ඒ උත්තරේ හදා ගන්නකොට උඩින් උත්තර ටික එනවා. උත්තරේ වැටෙන්න කලින් බිමට වැටෙන්න කලින් තෝරා ගන්න ඕන. ඔන්න 15:24යි. ඉතින් ඔබට ඊළඟ උත්තරේ තෝරා ගන්න පුළුවන්. ඔය විදිහට ඔන්න මම එකක් ඔය පෙන්නේ මේකේ එන්න වේගය වැඩි වෙනවා. ඊළඟට අඩු කිරීම, එකතු කිරීම, බෙදීම ඔය වගේ මේකේ ගණිතයට අදාළ. සිංහල නම් සිංහලට අදාළ විදිහට ඔබට එනවා ප්‍රශ්න. ඔබට මතක තියා ගන්න ඕන මම කිව්වා පින් නම්බර් එක, පින් නම්බර් එක සහ මෙතන මේ ID එකයි පින් නම්බර් එකයි මතක තියාගත්තා නම් ඔබට මේකේ කරන්න පුළුවන්. එතකොට මේ එකක්. ඒ වගේම මේ වගේ තව ගොඩාක් ඔබට මේක ඇතුලේ තියෙනවා. දැන් මෙතන මේ නිර්වාදිතතාවය, කාලය, පුහුණුව කොච්චරද කියන එක මෙන්න මේ ටිකට එනවා. ඉතින් මම තව එකකට යන්න. මොකද්ද මේ අපේ වෙබ්සයිට් එක g5.steam.lk sort in game. හරි. ආයෙත් අර වගේම තමයි. අර මේව එකමයි ඒකේ පින් නම්බර් එක ගැහුවා ඇතුල් වුණා. හරිද? මේ පාර මොකද්ද කරන්න තියෙන්නේ? මේවා මම කියනවා විවේක කාලයේදී කරන්න ඕන. මේකෙදි ඔන්න sort in එකේ අපි බලමු ගණිතයට යන්න. හරි. කුඩාම අගයේ සිට විශාල අගයට සකසන්න. කුඩාම එක ඉස්සලම 1. ඊළඟට මොකද්ද කුඩා? 15, 25, 40. කොච්චර වේගෙන් මේක කරනවද කියන එක බලපුවා. නතර ඊළඟ එක එනවා. විශාලම අගයේ සිට කුඩාම අගයට. විශාලම අගයේ සිට කුඩාම අගයට. හරි. කුඩාම දශමයේ සිට විශාල දශමයට. දශම සංඛ්‍යාව. එතකොට කුඩාම එකේ ඉඳන් විශාලම එකට. හරි. ඔය විදිහට කුඩාම භාගයේ සිට විශාලම භාගයට. හරි කුඩාම භාගයේ සිට විශාලම භාගයට. ඉතින් ඔය විදිහට ටක් ගාලා මේක ටික කරගෙන කෙටිම දුරේ සිට දිගම දුරට කෙටිම දුර සෙන්ටිමීටර් මිලිමීටර් සෙන්ටිමීටර් මීටර් කිලෝ. හරි. මේ විදිහට ඔබට මේක ඉදිරියට බර වැඩිම සිට අඩු සක් ඔය වගේ ඔන්න සෝටි. හරි මේ තව එකක්. ඉතින් මේ ඔන්න දෙවනි. ඊළඟට ගෲපින් කණ්ඩායම් කිරීම. ඊළඟට මේක මම තව දෙයක් කියනවා මේක බොහොම සරල මට්ටමින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ හිතන්න එපා ශිෂ්‍යත්වයට එන තරම් මේවා සංකීර්ණ නෑ. හරි සරලයි. නෑ. අර සරල තැනින්නේ අපි මේකේ බ්‍රේන් එක ඩෙවලොප්මන්ට් එක පටන් ගන්න ඕන. සංකීර්ණ ඒවා ඉස්සරහට එනවා කරගෙන යනකොට. අපි පටන් ගන්න සරල තැනින්. මේක දිගට යන්න තියෙනවා මේ මම ඉක්මනට කියාගෙන යන්නේ මේක වැඩි නම් ආය අහන්න ඕන. හරි අපි මේකට යන්න මේක මොකද්ද මේ පරිසරය අද ක්‍රීඩා කරන්න කොහොමද ගෲපින් සම්බන්ධ පරිසරය සම්බන්ධව කතා කරමු අපි මොකද්ද අහන්නේ කියලා. මේ පැත්තෙන් අහනවා ශාක සහ සතුන්. දැන් පොල් ගස හරි ලේසි. හරි දාඹ ගස සතුන්. හරි පටන් ගන්නකොට ලේසි ඈ මේ යන්න යන්න සංකීර්ණ වෙනවා. ඒ විදිහට ඊළඟ එක එනවා ජීවි සහ ජීවිත ඒවා අජීවි මේක උඩ ක්ලික් කරා මෙහි මිනිස්සුන්ට ක්ලික් කරන්න. හරි ඔය විදිහට දැන් මේකත් ඉදිරියට යනවා. ශාක භක්ෂක මාංශ භක්ෂක ඔය වගේ ඉදිරියට යනවා. හරි ඔය ඔන්න ඩ්‍රෝපින්. මේ වගේ ඔබට මේ විෂයන් පහට අදාළව මේ එකක තියෙනවා ප්‍රශ්න 500. මේකේ 500යි. වර්ගී කාණ්ඩ කිරීම. මේ පිළිවෙල සකස් කිරීම. ඊට පස්සේ ගෲප් කණ්ඩායම් කිරීම. ඊළඟට ගැළපීම. සමාන පද විරුද්ධ. ඒ වගේම සත්‍ය අසත්‍ය බව හේවි. අවසානයේට ඔබට තියෙනවා මේ ශිෂ්‍යත්වයට අදාළව පුහුණු විභාග. මෙතන ප්‍රශ්න 1000ක් තියෙනවා. එතන මේ හැම එකම 500 ගානේ. එතන මේ හැම එකම 100 ගානේ 100 ගානේ 500යි මෙතන 10යි 1500ක් මෙතන ගැටලු තියෙනවා. මේ ටික එන්නේ මං කියවනේ පුංචි ක්‍රීඩා වගේ. එන්නේ දැන් අපි true false එකට යමුකෝ. ආයතර පින් නම්බර් එක දුන්නා. එතකොට මේක ඇතුළට ගියා මං කියන විවේක කාලයේදී මේවා කරන්න. විවේක කාලයේදී කරන්න හේතුව අර හැපිනස් කියන එක. ඒ වෙලාවෙම යාට ලකුණු වෙනවා. හරි සතුටුයි. යාගේ නිවැරදිතාවය වැඩි වෙනවා. කොයින්ස් මෙතන එකතු වෙනවා. ඉතින් ඒවත් එක්ක හරි අපි බලමු සිංහල කියන එකට ගිහිල්ලා. එතකොට මොනවාද බලමු සත්‍ය අසත් ගස යනු අප්‍රාණවාචී නාම පදේ. හරි. ඒතකොට හරිද වැරදිද? ඔක තෝරලා ඉස්සරහට යන්න තියෙනවා. ඔය විදිහට තමයි මේ සිස්ටම් එක යන්නේ. අවසානයේට මම කිව්වා වගේ ඔබට එක්සෑම් එකට මේකේ අදාළ එක්සෑම් එකට යන්න පුළුවන්. මොක් එක්සෑම් කියලා ගියාම ඔන්න මෙතනින් ඔබට මේ එක්සෑම් එක සිලෙක්ට් කරලා ඔබට මේකට අදාළ නම දීලා අපි හිතමු ගායුක්ටි කියලා. හරි ඒක දුන්නා. ඔබ join exam කියලා ගියාට පස්සේ ඔබට ප්‍රශ්න 50ක් අර ප්‍රශ්න 1000න් 50ක් එනවා. ආය කරාම තව 50ක් එනවා. ආය කරාම තව 50ක් එනවා විදිහට මේ 20ක් 20 වතාවක් කරන්න පුළුවන්. දැන් මේ තියෙන ප්‍රශ්න 50යි විනාඩි 50යි. මේ විදිහට ඔබට ගැටලු වෙනවා. 11යි 30 දක්වා එක දක්වා කාලය පැය විනාඩියයි ඔය වගේ අපිට ඉදිරියට යන්න පුළුවන්. මේකේ මේ ටීචර් මෝඩ් එකත් වෙනමම තියෙනවා. ටීචර් මොඩරේටර් මෝඩ් එක මම ඒක මේ වෙලාවේ කියලා දෙන්න යන්නේ. ඒක ගුරුවරුන්ට වෙනමම තියෙන සිස්ටම් එකක්. හරි. එතකොට මේ දේවල් ටික තමයි ඔබට මේ වෙලාවේ විවේකීව කරන්න තියෙන විවේකීව කියන්නේ අර පැති ටිකත් හිතන ගමන් දරුවාව
මේ දේවල් වලට යොමු කරන්න. මේක නොමිලේ ඔබට ලැබෙන්නේ. එතකොට ඔබ අපි කිසිම මුදලක් ඔබ විභාගයට ලියනකම් ඔබේ දරුවා අය කරන්නේ නැහැ. ඉන්පසුවත් අපි අය කරන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේකේ ප්‍රතිඵල ඔබ අපිට පුළුවන් නම් දැන් දරුවා කොහොමද උනන්දුවෙන් කරනවද? මේ සමහර වෙලාවට මේ අර පොතේ සම්මැලි වෙලා නිින්ද යන දරුවා දැන් ඔන්න ටිකක් උනන්දුවෙන් වැඩ කරනවා. වැඩ වෙනස් වෙලා මොකද එයා සතුටින් එයාට ඒ වෙලාවම ලකුණු වෙනවා ප්‍රතිඵල එනවා. එයා හරි හැපි එකේ කරනවා වෙන්න පුළුවන්. අපිට ඕන කොහොම හරි දරුවගේ හැපිනස් එක මේ සතුට වර්ධනය කරලා ඒකුව මානසික නිදහස සහිතව නිරෝගී දරුවෙක් විදිහට යන්න. ස්ට්‍රීම් පර්යේෂණ අධ්‍යාපන ආයතනය මම කලින් කිව්වා වගේම වැඩ කරනවා. පෙර පාසල් මුල් ළමාවිය සංවර්ධනය සිට පාසල් අන්තර්ජාතික පාසල් ඒ වගේම විශ්වවිද්‍යාල ගුරු විද්‍යාල ඔය හැම එකක්ම එක්ක වැඩ කරනවා. අපි විශේෂයෙන්ම පර්යේෂණ පත්‍රිකා නැත්නම් පර්යේෂණ නිබන්ධන පර්යේෂණ පත්‍රිකා ඇකඩමික් පේපර්ස් කියන එක වචනේ වඩා නිවැරදිම සිංහල පරිවර්තනය වඩා සුදුසු නැහැ මං හිතන්නේ. ඉතින් ඒක ඒවා පබ්ලිෂ් කරනවා අපි යුනිවර්සිටි කන්ෆරන්සස් ඉන්ටර්නැෂනල් කන්ෆරන්සස් වල අපි කරන දේවල් අපි මේ හොයා ගන්න දේවල් කොහොමද වඩාත් රසවත්ව දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ කොහොමද වඩාත් ප්‍රායෝගිකව අධ්‍යාපනය දෙන්නේ කියන එක. ඉතින් ඉදිරියට ඔබට මේ ස්ට්‍රීම් අධ්‍යාපන ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ ශිෂ්‍යත්ව වැඩ කටයුතු අවසන් කරලා ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔබේ දරුවත් මානසික නිරෝගීතාවය තියාගෙන සතුටින් ඉගෙන ගන්න රටට වැඩදායි දරුවෙක් වෙයි කියලා. ඉතින් මේ සම්බන්ධව විශාල ප්‍රමාණයක් අපි මේ වන විට අපි පර්යේෂණ කරලා තියෙනවා සහ විශාල විශ්වවිද්‍යාල පෙර පාසල් 300කට වැඩි ප්‍රමාණයක දේශීය සහ විදේශීය වශයෙන් අපි මේ වැඩසටහන් කරලා තියෙනවා. ඔබට ඉදිරියේදී ප්‍රායෝගික දැන් මේ වෙලාවේ මම ඔබට කියන්නේ නැහැ. ඔබේ මූලික අඩිතාලම මේ වෙලාවේ වැටෙන්න ඕන දරුවගේ මේ විභාග කටයුතු සාර්ථකව අවසන් කරගන්න. මේ තියෙන අපි දේශීය සහ විදේශීයව කරන මේ වගේ වැඩසටහන් මේ අපිත් එක්ක වැඩ කරන විවිධ ආචාර්ය මහාචාර්යවරු විවිධ රටවල් වල ඉතින් ඒගොල්ලොත් එක්ක අපි මේ විදිහට විශාල ප්‍රොජෙක්ට් ප්‍රමාණයක් කරගෙන යනවා. මේ තියෙන එකේ ගුරු විද්‍යාල සහ ඒ වගේම විදේශීයව දේශීයව අපි කරන වැඩසටහන් වල ෆොටෝස් කීපයක් මේ වගේ ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දෙන්න දේශීය වගේම විදේශීය සිසුන්ට ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශාල මෙවලම් ප්‍රමාණයක් භෞතිකව සහ මේ අපි මේ ඩෙවලොප් කරනවා අපි පාවිච්චි කරනවා. ඉතින් ඔබට ඉදිරියේදී පුළුවන් ඔබේ දරුවාගේ අනාගත සුරක්ෂිතතාවය සඳහා නිදහසේ සහ නව තාක්ෂණයේ නව දැනුම සහිතව ඉගෙන ගන්න අපිට යොමු කරන්න. දැනට ඔබ ඔබේ ශිෂ්‍යත්ව වැඩ කටයුතු සඳහා මේ පාවිච්චි කරලා අපිට ඔබේ ප්‍රතිචාරය ලබා දෙන්න. එතකොට අපිට මේක තව දුරටත් දියුණු කරන්න පුළුවන්. මම කිව්වා වගේ මේක කිසි විටකක් රිප්ලේස්මන්ට් එකක් වෙන්නේ නැහැ ඔබේ පන්තියට. මේක සෑම විටම ඔබේ දරුවා සතුටින් විභාගයට යොමු කිරීම සඳහා මේක ෆයින් ටියුන් කරගන්න. නැත්නම් මේක ලස්සනට ඉස්සරහට ගෙනියන්න තියෙන මාර්ගයක් විතරයි. එhmenan බොහොමත්ම ස්තුතියි. මොනවා හරි ගැටලු තියෙනවා යොමු කරන්න මම උත්තර ලබා දෙන්නම්.